අද කාලේ ජනප්‍රියම සින්දු අතර හිතට වදින තවත් එකක්. ගී සිත්තම්. ජීවිතයක සොඳුරු බව අපට ගියා දෙන ගීපද. ගී සිත්තම් සමගින් මම උපුල් ප්‍රියංකර බණ්ඩාර. අපට දවසක් ඇතුලේ කොතරම් ගීත ඇහෙනවද? මෙම ගී අතර අපේ ජීවිතවලට පාර කියා දෙන, පාඩම් කියා දෙන සමහර ගෙපද පෙළි අනන්ත ප්‍රමාණ තියෙනවා. සමහර වෙලාවට අපිට ඒවා ඇහෙන්නේ නැති තරම්. ඒ නිසා මට හිතුණා පුහුණු කරුවෙකු විදිහට වසර ගණනක් පුහුණු ශාස්ත්‍රය ඇතුළේ මාධ්‍ය කරුවෙකු විදිහට මාධ්‍ය ශාස්ත්‍රය තුලත් ඒ වගේම දේශන පවත්වමින් රටේ විවිධ ආයතන කුජලයන් එක්ක වැඩ කරමින් ලබාගත් අත්දැකීම් සහ ඒ වගේම කළමනාකරුවෙකු විදිහට මගේ ජීවිතේ ලැබුණු යම් යම් මෝහත් වීම බිඳ වැටීම් හරහා ජීවිතේ ගොඩනගා ගැනීම එක්ක මේ ගීපද පිළිබඳව කතා බහ කරන්න ඕනි කියලා හිතුණා. ඒ නිසා මම මගේ YouTube නාලිකාව උපුල් බණ්ඩාර YouTube නාලිකාව සහ මගේ Facebook පිටුත් එක්ක හිතුණා ගීත පිළිබඳව කතා කරන්නට ඕනි කියලා. මේවා මගේ පෞද්ගලික විවරණයන් සහ අත්දැකීම්. ඒ නිසා ගී සිත්තම්හි තුන්වන සිතුවම අපි අදින්න සූදානම් වෙන්නේ. අද අපි තෝරාගන්නේ නව පරපුරේ මේ දිනවල ජනප්‍රියම වෙච්ච ගීතයක්. මේ ගීතය ඔබට ඇහෙනවා, ඔබ අහනවා. මේ වෙද්දින් සමාජ ජාලා තුල විවිධ අයුරින් ප්‍රචලිත වෙච්ච හරි අපූර්ව ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ නම් සුමිත් කල්දේරා. එහෙම කිව්වට ඔබ දන්නේ නැහැ කවුරුන්ද මේ කියලා. සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ පැන්ටා බ්‍රෝ කිව්වනම් හැම කෙනෙක්ම දන්නවා. ඒ වගේම මේ ගීතයේ පද රචනාව සහ ගී තනුව නිර්මාණය කරලා තියෙන්නේ අත්තිඩිය පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විසින් රචනා කරන ලද ගීත ගණනාවක්ම මේ දිනවල ජනප්‍රිය වෙලා තියෙනවා. සංජීව් ලොන්ලියස් ගායනා කරන පිටකවරේ ගීතයත් ඒ වගේම කහ කුඩේ ගීතයත් මේ ගීත දෙකම රචනා කරලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේමයි. ඒ වගේම දුමාරේ ගීතයත් ඊටාත්ම ජනප්‍රිය වුණු ගීතයක් මේ වකවානුව තුල. අපි අද තෝරාගෙන තියෙන්නේ වරක් වැටෙන්නම ඕනේ. එහෙම නැත්නම් නැගිටපන් කියන ගීතය. අපි ඉතින් මේ ගීතය පිළිබඳව අද දවසේදී ගී සිත්තම් තුළින් මගේ විවරණේ, මගේ විග්‍රහය ඔබට ඉදිරිපත් කරන්නට අවසරය ඉල්ලා සිටිනවා. හොඳයි, එහෙමනම් අපි ගීතයට පියමත් කරමු. ගීතේ පළවන ගී පද පේලි 4 අපි කැමති ඔබත් එක්ක කතා බහ කරන්න. වරක් හරි වැටෙන්නම ඕනේ ජීවිතේ හදාගන්න. සතේටම හිදෙන්න ඕනේ රුපියලත් වඩා ගන්න. කාන්සිය දරා ගන්න ඕනේ. කවිසින්දු බදා ගන්න. ෆෝන් එක කැඩෙන්නම ඕනේ. යාළුවෙක් හොයාගන්න. පළවෙනි ගීතයේ පදපේලියට ගියොත් එහෙම උන්වහන්සේ කියනවා වරක් හරි වැටෙන්න ඕනේ ජීවිතේ හදාගන්න. මේ කතාව හරියටම හරි. ජීවිතේ දැක දිනපු මිනිසුන් දිහා බලද්දී අපට හිතෙනවා ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වය හරි පුදුමයි කියලා. හැබැයි ඒ සාර්ථක වුණු හැම ජීවිතයක් පිටිපස්සෙම එක්වරක් දෙවරක් නොවේ 100,000 වාරයක් වැටි නැකිටලා තියෙනවා. හැබැයි වැටුණු තැන්වල පළපදියම් වෙලා පැලවෙලා නැහැ. ඒ නිසා අපිත් ඔබට ආරාධනය කරනවා සාර්ථක වෙන්න ඕනේ නම් වැටෙන්න ඕනේ, කැඩෙන්න ඕනේ, බිඳෙන්න ඕනේ, අසාර්ථක වෙන්න ඕනේ. ඒ අසාර්ථකත්වයන් තුලින් පාඩම් ඉගෙනගෙන සාර්ථකත්වයේ කරා යන්න ඕනේ. මතක තියාගන්න. මිනිසුන් සාර්ථකත්වයන් ගැන කතා කරනවා මිසක් වැටුණු රිදුණු තැලුණු තැන් පිළිබඳව කතා බහ කරන්නේ නැහැ. ලෝක ප්‍රකට ධාවන ශූරී හුසේන් බෝල්ගේ මීටර් 100 ධාවන තරගයේ වාර්තාව තප්පර 9.58ක් පිළිබඳව කතා කරාට හුසේන් බෝල්ට් මේ වාර්තාව තියන්න කී සැරයක් පරාජය වෙන්නේ නැද්ද? කොතරම් පුහුණු වීම කරන්නේ නැද්ද? ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මොකක්ද? අපේ සාර්ථකත්වයන් උත්කර්ෂයට නැගෙනවා. ඒ නිසා අසාර්ථක වුණු අවස්ථාවන් පිළිබඳව ලෝකයක් කතා කරන්නේ නැහැ. ඒ නිසා සෑම අසාර්ථක වීමක් පිටිපස්සෙම අපට පුළුවන්කම තියෙනවා පාඩමක්, මෝහත් වීමක්, පන්නරයක් ලබාගෙන ජීවිතේ සාර්ථක කරගන්න. ඒ නිසා ඉලෝන් මස්ක්ගේ මුදල් ගැන කතා කරනවා. ඔහු තමයි අද වෙද්දින් ලෝකයේ සුපිරි ධනවතා. හැබැයි ඉලෝන් මස්ක් කොතරම් ව්‍යාපෘති වලින් අසාර්ථක වෙන්නේ නැද්ද? කොතරම් බිඳ වැටීම් සිද්ධ වෙන්නේ නැද්ද? මොනතරම් මුදල් ප්‍රමාණයක් ඔවුන්ගේ පරීක්ෂණ සඳහා වියදම් කරලා අසාර්ථක වෙන්නේ නැද්ද? ඒවා පිළිබඳව මිනිසුන් කතා කරන්නේ නැහැ. ඒ නිසා වරක්කෝ වැටෙන්නම ඕනේ ජීවිතේ හදාගන්න. මේක හරි අපූර්ව පාඩමක්. ඊළඟට ස්වාමින් වහන්සේ ඊළඟ ගී පද අතර කියනවා සතේටම හිඳෙන්න ඕනේ රුපියලක් වඩා ගන්න.
සල්ලි අතේ තියෙනකොට මිල මුදල් ගැවසෙනකොට අපට ඊතරම්ම දැනෙන්නේ නැහැ මුදල් වල වටිනාකම. අතේ මුදල් අගහිඟ වෙනකොට තමයි රුපියලක පවා වටිනාකම අපට තේරෙන්නේ. මේකට ඕන තරම් උදාහරණ අපේ ජීවිතවල තියෙනවා. ඔබ පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා නම් ගෙනාපු මුල් දවස්වල බලන්නකෝ ගමනක් යන්න කලින් කී වාරයක් ස්ප්‍රේ කරනවද කියලා. හැබැයි පර්ෆියුම් බෝතලේ ටික ටික ප්‍රමාණය අඩු වෙද්දී මුලදී පාර 4ක් 5ක් පාවිච්චි කරා නම් 3ක් 2ක් 1ක් වශයෙන් අඩු වෙනවා. මොකද අතේ හිග වෙනකොට තමයි වටිනාකම් අපට තේරෙන්න පටන් ගන්න. දැන් කුසියෙත් මෙහෙම උදාහරණ තියෙනවානේ. ගෙදර සුදු ලුණු තියෙනවා නම් වෑංජනයකට බික් 3ක් 4ක් දානවා. හැබැයි සුදු ලුණු අඩු වෙනකොට එක බිගකට සීමා වෙන්න අපි තීන්දුව කරනවා. ගෙදර ලුණු තියෙනවා නම් ලුණු ගෙඩියක් පිටින් අපි වෑංජන වලට දැම්මට ලුණු ප්‍රමාණය අඩු වෙනකොට ඔන්න ලුණු ගෙඩියෙන් භාගයක් 4න් එකක් විදිහට අපි අඩු කරගන්නවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අතේ තියෙනකොට තමයි පරිස්සම් වෙන්න ඕන වියදම් කරා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? සතේටම හිඳෙන්නම ඕනේ රුපියලක් වඩා ගන්න. අපි අතේ සල්ලි තියෙනවා නම් අපි දුක් මහන්සි වෙලා අපි උපයක මුදලක් බිම වැටිලා තිබ්බට සමහර විට අපි ගන්නේ නැති වෙයි. හැබැයි අපි දැකලා තියෙනවා සමහර මිනිස්සු තමන්ගේ මුදල් පසුම්බියෙන් රුපියල් 10ක් රුපියලක් බිම වැටුණත් අරගෙන ඉඹලා පසුම්බියට දාගන්න මිනිස්සුත් ඉන්නවා. ඒකට හේතුව වෙහෙස මහන්සි වෙලා උපයන ලද මුදල අර පරිස්සම් කරන්න වග බලා ගන්න. හැබැයි තව කාරණාවක් තියෙනවා. සතේටම හිදෙන්න ඕනේ රුපියලක් වඩා ගන්න. හැබැයි ජීවිතේ හරි හම්බ කරන සියල්ලක්ම බැංකු පොත්වල දාලා බින්දු වැඩි වෙන ප්‍රමාණය දිහා බල බල ඉන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා ණය වෙලා ලීසින් දාලා කාර් අරගෙන අවුවට වේලි වැස්සට තෙමි දුක් විඳින මිනිස්සුත් ඉන්නවා. ඉතින් මේ නිසා මුදල සල්ලි පරිහරණය පිළිබඳව නැවත සිතන්න අපි ඔබට ආරාධනය කරනවා. ගී සිත්තම් තුළින් ඊළඟට මෙම ගීතේ 3 වෙනි පැදිපේලියට යන්න සූදානම් වෙන්නේ කාන්සිය දරා ගන්න ඕනේ කවිසින්දු බදා ගන්න. අපිට කාන්සියක් මහන්සියක් ආවම මිනිස්සු විකල්ප සොයාගෙන යනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ යෝජනා කරනවා කාන්සිය දරා ගන්න ඕනේ නම් කවි සින්දුවක මිහිර සතුට විඳින්න යන්න. එහෙම නැතුව වෙන දේවල් වලට විකල්ප හොයන්නට යන්න එපා. ඒ නිසා කාන්සිය දරා ගන්න සමහර මිනිස්සු කරන කාරණා වලින් ජීවිත විනාශයෙන් විනාශයට අරගෙන යනවා. ඒ වගේමයි ගීතයේ 4 වෙනි පැදිපේලි වලට ගියොත් හරි අපූරුයි. ෆෝන් එක කැඩෙන්නම ඕනේ යාළුවෙක් හොයාගන්න. මේක හරි අපූරු කතාවක්. බලන්නකො ඔබේ බැරි වෙලාවත් ෆෝන් එක කැඩුනොත් අපිට යාළුවන්ට කතා කරන්න අපි අතේ නම්බර්සුත් නැහැ. හැබැයි අපි කතා කරේ නැත්නම් යාළුවා අපිට කතා කරන්නෙත් නැහැ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ අපි සම්බන්ධතා ගොඩනගා ගත්තාම අපි ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. නැත්නම් ඒ සම්බන්ධතා බීදිලා යනවා. ෆෝන් එක කැඩෙන්නම ඕනේ යාළුවෝ හොයාගන්න. අපි කතා කරේ නැති වුණත් අපි ගැන හොයලා බලන යාළුවෝ ඉන්නවා නම් ඒ තමයි නියම යාළුවෝ. මේ මටත් හොඳ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. වසර ගණනක් මුළුල්ලේ මම මගේ පුහුණු ශාස්ත්‍රයේ හිටපු බොහෝමයක් දෙනාට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ජනවාරි 1 වෙනිදාට මම තමයි සුබ පැතුම් එකතු කරන්නේ. ඒක මම අනිවාර්යයෙන්ම දුරකථනින් කතා කරලා සුබ පැතුම් එකතු කරන්න වගකීමක් විදියට මම කළා වසර ගණනක් මුළුල්ලේ. මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට මම කාටවත් යාළුවන්ට කතා කරේ නැහැ. ඔබට කියන්න විශ්වාස කරන්න රැකියා ජීවිතේ හම්බුන අය මට කතා කරාට පුහුණු ශාස්ත්‍රයේ කිසිම කෙනෙක් මට කතා කළේ නැහැ. කතා කළේ ගාමිණී බණ්ඩාර සර් විතරයි. ඒ නිසා ඉතින් අපේ කැපවීම ඇතුලේ තමයි ඔය සම්බන්ධකම් තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ෆෝන් එක කැඩෙන්නම ඕනේ යාළුවෝ හොයාගන්න. ඒ නිසා ෆෝන් කැඩිලා සම්බන්ධතාව බිඳුනට පස්සේ අපිව හොයාගෙන කතා බහ කරන පිරිස හරි අඩුයි. ඒ නිසා සම්බන්ධතාවයක දිගුකල් පැවැත්ම අපි අතේ තියෙන්නේ. හරි. අපි එහෙමනම් ස්වාමීන් වහන්සේ ඊළඟට මොකද කියන්නේ කියලා බලමු ගීතය ඇතුලේ. ආදරේ දිනන්නම ඕනේ නෑ. පෙරදුමත් විඳ ගන්න. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉතා ඉන්නවා ආදරේ කරුවොත් ජයග්‍රහණ ලබන්නමට ඕනේ කියලා. එහෙම නැහැ. ඔබට වියෝව දරා ගන්න බැරි නම් ආදරේ නොකර ඉන්න. මොකද සමහර වියෝව වෙන්වීම දරා ගන්න බැරුව ජීවිත වලින් වන්දි ගත්තු අවස්ථා අපිට හම්බෙලා තියෙනවා. ඒ නිසා ආදරේ කියන්නේ සමහර වෙලාවට විඳින්න පුළුවන්. ඒවා తాවකාලික වෙන්න පුළුවන්, සදාකාලික වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් ඒක විඳ දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට කියනවා ලෝකේ කැරකෙද්දි නැවතුනේ නෑ. අපි නැවතුනාට මගේ. මේක හරි අපූරුයි. බලන්නකො ලෝකේ කොතරම් බාධකාවක් ලෝකේ කැරකිනවා. ඉතින් ලෝකේ කැරකෙන එක නවත්තන්න කාටවත් බැහැනේ. හැබැයි අපි ජීවිත කාලේ පටන් ගත්ත බොහෝමයක් දේවල් මගින් නතර කරලා අතහැරලා දාලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මතක් කරනවා ලෝකේ නොනවතීම කැරකෙනවා නම් අපි පටන් ගත්ත දේවල් මගදී අතහරින්නට එපා. රටක් විදිහටත් අපි එහෙමනේ ස්ප්‍රයිට් බෝතල් කැඩුවා වගේ
බොහොම උත්කර්ෂවත් විදිහට උත්සව තියලා මුල්ගල තියලා පටන් ගත්තට පැලවෙච්ච මුල්ගල් කොච්චරනම් රට ඇතුලේ ඇද්ද? පටන් ගත්ත ව්‍යාපෘති කීයක් නම් අතරමඟ නතර කළා දාලා ඇද්ද? අපිත් එහෙමයි අපේ ජීවිතේ සමහර අරමුණු මගදී අපි අත්හැරලා දාලා තියෙනවා. ඒ නිසා ලෝකේ නවතින්නේ නැහැ වගේ අපේ ජීවිතයේ අරමුණු අපේක්ෂාවන් ඉලක්කයන් අනිවාර්යෙන් ජයග්‍රහණයෙන් නිමා කරන්නට අපි වග බලාගත යුතුමයි. ඒ නිසා අපිත් ඔබට ආරයුම් කරනවා. ලෝකේ කැරකෙද්දි නැවතුනේ නැතිනම් අපි නවතින්නේ නැතුව ජීවිතේ සියලු අරමුණු කරා යන්නට අවශ්‍ය බව අපි නැවතත් අවධාරණය කරනවා. ඊළඟ ගීතය තුල මෙහෙම කියනවා. වැරදිච්ච දාට බොක්කවල් නැහැ. ඔක්කොම ටික මිසින්. වැරදිච්ච දාට බොක්කවල් නැහැ. ඔක්කොම මිසින්. අපිට වරදිනකොට අපිත් එක්කෙන් අර බොක්කෙම්ම ඉන්න යාළුවා අපිව අත්හැරලා දාලා යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ කාරණාව දෙපැත්තකට දෝලණය වෙනවා කියලා මට හිතෙනවා. ඔය කවුරු කොහොම කිව්වත් සමහර වෙලාවට අපි රෝහල් වලට ගිහපුවාම සමහර ඇඳන් වටේ මිනිස්සු පිරිලා ඉන්නවා. සමහර ඇඳන් වටේ මිනිස්සු නැහැ. එතකොට අර කතාව මගේ මතකෙට එනවා. බෝතලේ වටේට මිනිස්සු එකතු වුණාට සේලයින් බෝතලේ වටේට මිනිස්සු නැහැ කියලා කියනවා. හැබැයි බෝතල් වටේ ඉන්න මිනිස්සු ඉන්න අයත් ඉන්නවා. සේලයින් බෝතල් වටේ ඉන්න මිනිස්සු ඉන්න අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. මේකෙන් මට හිතෙනවා මෙහෙම දෙයක්. වැරදිච්ච ජාට බොක්කවල් නැහැ. ඔක්කොම ටික මිසින්. ඒ නිසා මිසින් වෙන අයත් එක්ක එකතු වෙන්න එපා. හොඳ බොක්කවල් තියෙන මිනිස්සුත් එක්ක එකතු වෙන්න. බෝතලේ වටේට වගේම සේලයින් බෝතලේ වටේටත් මිනිස්සු එකතු වෙන විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. යාළුවන් හොඳින් දැන අඳුනා ගන්න, මිත්‍රාදීන් හොඳට අඳුනා ගන්න. ඊළඟට කියනවා ස්වාමීන් වහන්සේ අම්මා විතරක් ඉඳී ඇගේ දෙපා පුදාපන් වනපසේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න ගැටලු එනකොට බොක්ක තියෙන යාළුවෝ නැති වුණාට කවුරු උඹට ලෝකේ නැති වුණත් අම්මා ඉතුරු වෙනවා කියලා කියන්නේ. ඒ නිසා අම්මලා තාත්තලා එහෙම තමයි. දරුවන්ට දුකේදී සැපේදී අනිවාර්යයෙන්ම දෙමව්පියෝ ඉන්නවා. සැපේදී දරුවන්ට දෙමව්පියෝ කොහොම වුණත් දුකේදී අන්තිමේට ඉතුරු වෙන්නේ දෙමව්පියෝ විතරයි කියලා කියන්නේ. ඒ නිසා අපි මතක් කරනවා. වැරදිච්ච ජාට බොක්කේ හිටපු යාළුවෝ නැති වෙනවා වගේම දුකේදී අම්මලා තාත්තලා විතරක් ඉතුරු වෙනවා. ඒක සාමාන්‍ය ලෝකයේ සිදුවීමක්. ඒ වගේම මේ සියලු කාරණාවලදී අපි මතක් කරන්නේ අපේ යාළු මිත්‍රාන් අතර ඉන්න අය අපි හොඳින් තේරුම් ගන්නවා වගේම අපි කටයුතු කරන ආකාරයත් මේ සඳහා බලපෑම් එල්ල කරනවා කියලා අපි දැඩිව විශ්වාස කරනවා. ඒ නිසා හොඳ මිතුරුකමක හොඳ හිතවත්කමක සමදියාව ළමදියාව නිර්මාණය කරන්නට අපටත් යම් දායකත්වයක් දක්වන්න සිද්ධ වෙනවා. ඊළඟට ගීතයේ තියෙන ඊළඟ ගී පදපේලි අතරට ගියොත් එහෙම හරි අපූර්ව ගී පදපේලි කීපයක් අපට හම් වෙන්නේ. මත් වෙන්න සෙට් වෙන්න ඕනේ නෑ කපු ගේට ලං වෙයන්. හිට වෙන්න දඟලන්න ඕනේ නෑ ලොවට හරි දේදියක්. ඉතින් මේක තමයි අපිත් මේ උත්සාහ දරමින් වෙන්නේ. ඔබව මත් කරන්න අපි උත්සාහ කරනවා. ඒ සෙට් වෙලා නෙවෙයි කපු ගේට ලං කරලා. ගීතයක කවියක තියෙන මිහිර ඔබේ ජීවිතය ඇතුලේ මත් බවට පත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මිනිස්සු මත් වෙන්න විවිධ දේ කරන සෙට් වෙනවා. ඉතින් මම ওই උත්සව ශාලා කළමනාකරුවෙක් වගේම ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් විදිහට වැඩ කරද්දී සමහර අවස්ථාවලදීත් මට හිතිලා තියෙනවා මේ මිනිස්සු සමහර වෙලාවට කටයුතු කරන්නේ මත් වෙන්න විතරමද කියලා. මොකද සියලු දේ කරන්නේ ඒකට කියලා මට හිතලා තියෙනවා. ඒ නිසා මත් වෙන්න සෙට් වෙන්න එපා. සෙට් වුණත් පරිස්සමෙන්. මොකද දන්නවනේ සෙට් වෙලා ගිහින් පාරට බැස්සොත් අවම දඩේ 25000යි මාස 3-4කට ලයිසන් එකක් නැති වෙනවා. ඒ නිසා මත් වෙන්න සෙට් වෙන්නේ නැතුව කපු ගේට ලං වෙන්න. ගීතයක කවියක කියන්නේ නිර්මාණයක් ඇතුලේ තියෙන දේවලිනුත් අපිට මත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හිට වෙන්න දඟලන්න ඕනේ නෑ ලොවට හරි දේදියක්. මේ අපි උත්සාහ කරන්නේ හිට වෙන්න දඟලන්නේ නැතුව. ඕනනම් අපිට හිට වෙන්න විවිධ දේ කරන්න පුළුවන්. අසප්පිය දේ ඊට පස්සේ එහෙම නැත්නම් හිට වීම සඳහාම අරමුණු කරගෙන වීඩියෝ නිර්මාණය කරලා අන්තර්ජාලයට එහෙම නැත්නම් YouTube එකට Facebook එකට එකතු කිරීමේ හැකියාව තියෙනවා. අපි එවැනි උත්සාහයක නැහැ. ලොවට හරි දෙයක් දෙන්න මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අපිත් ඔබට මතක් වෙනවා ජනප්‍රිය වීම සඳහා ඔබේ උත්සාහයක් තියෙනවා නම් ලෝකෙට වැදගත් දෙයක් දීලා ජනප්‍රිය වෙන්න කියලා ආරාධනය කරනවා. ඒ ජනප්‍රිය වීම ඉක්මනට වෙන්නේ නැහැ. හිමිහිට තමයි වෙන්නේ. හැබැයි ඉක්මනින් ජනප්‍රියත්වය ලබා ගන්න කෙනා ඉක්මනින්ම අප්‍රසාදයට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හිට් වීම හිමින් සිද්ධ වෙනවා නම් ඒ හිට් එක ගොඩක් කල් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට කියනවා කට් වෙන්න ඕන තැන චැට් නොවේ පාඩුවේම කට් වෙනවා. මේ සමහර තැන්වල අපිට හිතෙනවා අද නම් මෙතනින් කට් වෙන්න ඕනේ කියලා. හැබැයි එතනින් කට් වෙන්න ඕන නම් ආයි චැට් වෙන්න යන්න එපා. එතන රැඳෙන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් ඉක්මනින් එතනින් කට් වෙලා අයින් වෙලා පාඩුවේම කට් වෙලා යන්න කියලා කියන්නේ. ਉਹ සමහර දේවල් අපි ඔය කට් වෙන්න ඕන තැන චැට් කර ඉන්න ගිහිල්ලා තමයි අන්තිමේට
ජීවිත කාලෙම ඒව පුරුදොල එල්ලීගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන නිසා කට් වෙන්න ඕන කියලා හිතුනොත් මොහොතින් ඒ සැනින් එතනින් ඉවත් වෙලා යන්න කියලා කියන්නේ. නිසා සමහර දේවල් තියෙනවා හැකිතාක් ඉක්මනින්ම කට් වෙන්න සෙට් වෙන්න යන්න බෑ. ඊළඟට කියනවා හිට්වයන් වත නොවේ එක් වෙලා මිනිහෙක්ගේ මතකයක්. මේ සමහර මෙතන කියන්නේ මේ කායිකව ඇති කරගන්න සම්මතතාවය වලට වැඩිය මිනිහෙක්ගේ හිතේ අපට පුළුවන් නම් හොඳ සොඳුරු මතකයක් නිර්මාණය කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. මිනිස්සුන්ගේ හිත දිනා ගන්න උත්සාහ කරන්න, හිතේ හොඳ මතක නිර්මාණය කරන පුච්චලෙක් වෙන්න. ඒ නිසා අපි ඔබට මතක් කරනවා ඔබේ ජීවිත කාලේ ඔබ හැසිරෙන විදිය, වැඩ කරන විදිය, ඔබ කටයුතු කරන ආකාරය අනුව මිනිසුන්ගේ සිත් සතන්හි හොඳ මතකයන් නිර්මාණය කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබේ ජීවිතයටත් හොඳ මතක නිර්මාණය කරන මිනිස්සුත් එක්ක එකතු වෙන්න. අපි එහෙනම් ගීතේ අන්තිම ගීපද පේලි 4ට යන්න සූදානම් වෙන්නේ. උඹට ඉමිටේෂන් නම් උඹ වයන් රත්තරන්. උඹට ඉමිටේෂන් නම් උඹ වයන් රත්තරන්. දැන් රත්තරන් නැති මිනිස්සු තමයි ඉමිටේෂන් පළදින්නේ. දැන් වර්තමානයේ නම් මේ රත්තරන් පළදින්න බැහැනේ, කඩාගෙන යනවනේ. ඒ නිසා ඉමිටේෂන් පළදින අයත් ඉන්නවා. ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. ඔබත් එක්ක ඉන්න මිතුරන් යහළුවන් ආශ්‍රය කරන අය ඉමිටේෂන් නම් ඔවුන් ගාව හොඳ ගති පැවතුම්, සිරිත් විරිත්, වටිනාකම්, වත්පොහසත්කම් නැතිනම් ස්වාමීන් වහන්සේ ආරාධනය කරනවා උඹ වයන් රත්තරන්. එහෙමනම් ඔබට පුළුවනි හොඳ පොහසත්කම්, හොඳ වටිනාකම්, විනයකරුකකම්, හික්මීම, ඒ වගේම ගතිසිරිත් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන නිසා අන් අයව හදන්න යන්න එපා, Tamanට හැදෙන්න කියලා කියන්නේ. නිසා ඔබට ඉමිටේෂන් නම් ඔබ වයන් රත්තරන්. ඔබ ජීවිතේ යම් දවසක මේ මනු ලෝකෙන් සමුගන්න දවසක මිනිස්සු කියයි ඔහු රත්තරන් මිනිසෙක් කියලා. ඒ නිසා අපි කියනවා සොහොන් පොතේ ලිය යුත්තේ කුමක්ද යන්න නිර්මාණය කරන්නේ ඔබ විසින් නම් ඔබ රත්තරන් මිනිහෙක් යයි සොහොන් පොතේ ලියා ගන්නට අවශ්‍ය නම් ඔබ හැසිරිය යුත්තේ රත්තරන් මිනිසෙකුසේ. ජීවත් වන කාලය තුල රත්තරන් මිනිසෙකුසේ කටයුතු කරන්න අපි ඔබට ආරාධනය කරනවා. ඊළඟට කියනවා පොල් අතුත් වැටෙද්දිම තමයි ගොක්කොලත් ඉස්තරම්. පොල් අතුත් වැටෙද්දිම තමයි ගොක්කොලත් ඉස්තරම්. මේ කතාව කියන්නේ මේ ගහක පොල් අතු වලට වටිනාකමක් තියෙනවා. හැබැයි පොල් අතු වැටුනහම තමයි ගොක්කොල ඉස්තරම් වෙන්නේ. මේ ගොක්කොල කියලා කියන්නේ අපි කියනවා ලපටි පොල් අතු වලට තමයි කියන්නේ. ඉතින් මොකද කියන්නේ පොල් අතුත් වැටෙද්දි තමයි ගොක්කොලත් ඉස්තරම්. ඉතින් ඒ නිසා මේක ගොඩක් අරුතු ගණනාවක් තියෙනවා. ඒ නිසා පොල් අතු වලටත් වටිනාකමක් තියෙනවා, ගොක් අතු වලටත් වටිනාකමක් තියෙනවා. හැබැයි පොල් අතු වැටුනහම ගොක්කොල අතු වලට අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්නේ මේක ඇත්ත කතාවනේ. ඒ කියන්නේ ශේෂ්ත්‍රයක් තුල ප්‍රවීණයන් අඩු වෙලා යනකොට, නැති වෙලා යනකොට අනිත් අයට අවස්ථාව ලැබෙනවා. සීනියර්ස්ලා එහෙම නැත්නම් ප්‍රවීණයන් වැටුනහම, නැති වුනහම ආධුනිකයන්ට එහෙම නැත්නම් ශේෂ්ත්‍රයේ නවකයන්ට අවස්ථාව ලැබෙනවා කියන එක කියලා තියෙනවා. ඒකත් එක අරුතක්. ඒ නිසා කොහොම වුණත් පොල් අතුත් වැටෙද්දී තමයි ගොක්කොලත් ඉස්තරම්. ඒ නිසා හොඳට මතක තියාගන්න. පොල් අතු වැටුනහම ගොක්කොල ඉස්තරම් වෙනවා වගේම ගොක්කොලත් යම් දවසකදී පොල් අතු වෙනවා. ඒ නිසා ගොක්කොලත් පොල් අතු වෙලා වැටිලා යන්න සිද්ධ වෙනවා කියන කාරණාවත් අමතක කරන්න එපා. ඊළඟට කියනවා ඇත්තු යන්නේ පාර හලහලා ගජමුතුත් වත් කරා. ඒ කියන්නේ මේ ඇත්තු පාරවල් වල හලහලා ගජමුතු වක් කරගෙන යන්නේ නැහනේ. ඒ වගේ ගජමුතු කියන්නේ බොහොම වටින දෙයක්. මිනිස්සු වටිනාකම් සල්ලි තියන අය ඒවා එහෙම විසි කරන්නේ නැහැ. ඔබටත් අපි ආරාධනය කරනවා ඇත්තු යන්නේ පාර හලහලා ගජමුතුත්වත් කරා. ඒ නිසා වත් පොහසත්කම් වටිනාකම් තියෙන මිනිස්සු සමහර වෙලාවට ඒවා නිකරුණේ අපිට ප්‍රදර්ශනය කරන්නෙත් නැහැ. නිකරුණේ අපිට ලබා දෙන්නෙත් නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඔබ හොඳ වත් පොහසත්කම් ඇති මිනිහෙක් වෙන්න. හැබැයි ඒවට වටිනාකමකුත් එකතු කරන්න. ගීතේ අන්තිම පද කීපයට අපි එනවා වැදගත්ම පද පේලිය මේක. ඉන්න මේ ටිකේ ඉඳහල් ලබන් ආදරේ පැත් කරන්. ඉන්න මේ ටිකේ ඉඳහල් ලබන් ආදරේ පැත් කරන්. ඉඳහල් ලබන්. එතන පොඩි ලෙන්ගතු ආමන්ත්‍රණයකුත් තියෙන. ඉන්න ටික කාලේ ඉඳහල් ලබන් ආදරේ පැත් කරන්. ඒ කියන්නේ ආදරේ එකතු කරගන්න. ඉන්න ටික කාලයයි ඉන්නේ මහා ගොඩක් කාලයක්. සමහර මිනිස්සු හිතුවට අපි ගොඩක් කල් ජීවත් වෙයි කියලා සැලසුම් හදලා කටයුතු කළාට කොයි මොහොතක යන්න වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා හිතාගෙන සැලසුම් හදන්නත් එපා, ජීවත් වෙන්නත් එපා.
ආදරේ පැක් කරගෙන ආදරවන්තයෙක් විදිහට හැමෝම එක්ක ආදරයෙන් සෙනෙහසින් කටයුතු කරන්න අපි ඔබට ආරාධනය කරනවා. මොකද ඉන්න ටික කාලේ ඉඳහල් ලබන් ආදරේ පැක් කරන්න. ටික කාලයයි. ඔබ මම අපි හැම කෙනෙක්ම ඉන්නේ. මහ කාලයක් අපි ජීවත් වෙන්නේ නැහැ. නිසා ඉන්න මේ ටික කාලේ සෙනෙහසින් ආදරයෙන් ඉන්න අපි ඔබට ඇරයුම් කරනවා. එහෙමනම් ගී සිත්තම්මේ තුන්වන සිත්තම අපි නිර්මාණය කරා. ඉතින් ඔබට මේ ගීතේ ඇතුලේ විඳින්න දෙයක් තියෙනවා වගේම ඔබට හිතන්න ගොඩක් කාරණා තියෙන හරි අපූර්ව ගීතයක්. ඒ නිසා මේ ගීතේ රස විඳින්න අපි ඔබට ආරාධනය කරනවා. ඒ වගේම ගීතේ ඔබ නොදටපු පැත්තකට අපි ඔබ අරගෙන යන්න තමයි උත්සාහ කරේ. එහෙමනම් පැන්ටබ්‍රෝ ගායනා කරපු මේ අපූර්ව ගීතේ අපි එහෙමනම් ඔබට තිලින කරලා අපි සමුගෙන යන්න සූදානම් වෙන්නේ. ගී සිත්තම්මේ තුන්වන සිත්තම මෙලෙසින් අපි පින්තාරුව නිමා කරනවා. එහෙමනම් අපි ඔබට මතක් කරනවා ගීතය පිළිබඳව අලුත් රහක් දැනුණා නම් හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් එකක් ලබා දෙන්න කියලාත් ආරාධනය කරනවා. ඒ වගේම ලයික් එකක් එකතු කරන්නත් අපි ඔබට ඇරයුම් කරනවා. එහෙමනම් ගී සිත්තම්මේ හතරවන සිත්තම අඳින බලාපොරොත්තු වෙන මම ඔබෙන් සමුගෙන යන්න සූදානම් වෙන්නේ. ගී සිත්තම් සමගින් මම උපුල් ප්‍රියංකර බණ්ඩාර.